රෑ 11ට ගුලාබ් ජාමුන් හදමුද? හෙලෝ එවරිවන් මම ජෙහානා. රෑ 11ට නිදා ගන්නත් යද්දී මගේ හස්බන්ඩ් ඉල්ලන එයාට ගුලාබ් ජාමුන් හදලා දෙන්නලු. ඉතින් කමෙන්ට්ස් වලත් ගොඩාක් කටි අහලා තිබ්බනේ. ඒ හින්දා මං හිතුවා හදමු කියලා. එන්න හදමු. ඉතින් මං අද රෙසිපි එක හදන්නේ පිටි. ඒ කියන්නේ කිරි පිටි කෝප්ප එකකට කිරි පිටි කෝප්ප එකකට පාන් පිටි. පාන් පිටි හැඳි 2යි. ටේබල් ස්පූන් 2 පවුඩර්. බේකින් පවුඩර් ටීස්පූන් 1යි. හරිද? ගිතෙල් අපි ස්පූන් එකක් ටේබල් ස්පූන් එකක්. දැන් අපිට තියෙන්නේ මේක මික්ස් කරගන්න. ඊට පස්සේ මේ වගේ කිරි මම එතන ෆ්‍රෙෂ් මිල්ක් ගන්න. මම ෆ්‍රෙෂ් මිල්ක් දැන් නැති නිසා රෑ 11ට ෆ්‍රෙෂ් මිල්ක් නැහැනේ. ඒක තමයි මම පිටි කිරි වගේ හදලා තියෙන්නේ. ඒකෙන් half cup නෙමෙයි quarter cup. ඒ කියන්නේ 4න් එකක්. මේ මම කෝප් එකකට නේ හදන්නේ කිරි පිටි. කෝප දෙකකට නම් ඔයාලා මේ half cup milk දාන්න ඕන. මම මේ රෙසිපි එක දැක්කේ මාචෝ රෙසිපීස් ඒ YouTube page එකේ. අනිවාර්යෙන් ඔයාලා check කරලා බලන්න. මේ වගේ ඩෝ එකක් හදාගන්න. ඩෝ එක ස්ටිකි වෙන්නත් හොඳ නැහැ. හොඳට ගල් වගේ ඉන්නත් හොඳ නැහැ. අර නිකන් ඔයා ඒක ගුලියක් හැදුවාම අර ක්‍රැක් වෙන්නේ නැතුව වගේ එන්නේ. normal level එකට ඒ වගේ හදාගන්න. හරිද? මේ වගේ ඩෝ එක හදාගත්තට පස්සේ මම පොඩි ගුලියක් තමයි හදාගත්තේ. පොඩි පෝෂන් එකක් හදාගත්තේ. මොකද මායි හස්බන්ඩ් විතර කන්න යන්නේ. උදේ වෙදී මේ ඔක්කොම ඉවරයි. මේ කමෙන්ට්ස් වල අහන්න එපා මටත් දෙන්න කියලා. මොකද මේ ඔයාලා මට පෝස්ට් කරද්දී මේ මම හදන ඒවා විනාඩි 5න් ඉවරයි. ඒක දාන්න එපා. ඉතින් මේක විනාඩි 15ක් විතර අපි වහලා තියාගමු. දැන් අපි යමු sugar syrup එක හදන්න. හරි. දැන් අපිට ඕනේ සීනි කප් එකකට වතුර දාන්න. හරිද? සීනි එකයි භාගයයි මම දාන්නේ. තව භාගයක් දාගමු. ඒකට එකයි තව half එකයි. දැන් අපි ලිවපත්තු කරලා මේක සිරප් විදියට හදාගමු. sugar එක හොඳට melt වෙලා boil වෙද්දී මේ වගේ මේකට කියන්නේ මොනවද? එනසල් මේ වගේ තුනක් දාගන්න. ඊට ලිප ඔෆ් කරන්න තමයි තියෙන්නේ. අපි දැන් pan එක රත් කරන්න තියලා තෙල් එක දාගමු. තෙල් රත් වෙන වෙලාවට අපිට පුළුවන් ගුලාබ් ජාමුන් ටික balls හදලා මේකට දාන්න. දැන් අපි මේ වගේ balls හදාගත්තා. තව ටිකක් දිනවා. මේ balls ටික අපි fry කරගමු. ඒකට මේ ඉස්සෙල්ලාම තෙල් එක හොඳට පොඩ්ඩක් රත් වෙන්න ඕන. හරිද? හොඳටම නෙමෙයි ගානට රත් වුණාට පස්සේ අපි මේක දාගමු. හරිද? බිස්මිල්ලා. අපි මෙහෙම ඒකෙන්ම මේකට දාගන්නවා. ඔන්න මං කියපු සිස්ටම් එකට ඔයාලා ගුලාබ් ජාමුන් හදුවොත් මේ වගේ රසට හදන්න පුළුවන්. ඉතින් මම මේක බෝල් එකට එහෙම දාලා කන්නේ නැහැ. මොකද එච්චරට මේක සුවඳයි. ඉතින් අපි දැන් මෙහෙම කාලා බලමු. මං කිව්වා වගේ මං හස්බන්ඩ් විතරයි කන්නේ යන්නේ. ඒකින්ද අපි එහෙම කාලා මං කියන්නම්. මේ වගේ එකක් මේ බලන්න. මේ දාලා විනාඩි 5ක්වත් නැහැ. මේ ඔයාලට පේනවද නැහැ. පේනවද මේ? කොච්චර රසට තියෙනව නේද? තව සිරප් එකේ ඩිප් කරලා Bismillah. එකක් කාලා නවත්තන්න බෑ. එච්චර රසට තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. මේක මාරම ලේසි රෙසිපි එකක්. ඒ වගේම මාරම රසයි. try කරලා බලලා මට කියන්න. try කරලා බලලා කියන්න නැතුව try කරලා බලලා නිකන් ඉන්න එපා. comment එකක් දාන්න. එතකොට මාව follow කරලා තියාගන්න, save කරලා තියාගන්න, share කරගෙන යන්න. අනිවාර්යෙන් please. හරිද? මෙච්චර ලස්සට hina වෙලා කියන්නේ වෙනදට හැමෝම කියනවනේ මම නපුරුයි කියලා. ඒ හින්දා මම hina වෙලා කියන්නේ. අනිවාර්යෙන් follow කරලා තියාගන්න. හරිද? මේ වෙනකම් වීඩියෝ බලපු හැමෝටම ස්තුතියි.